අද අපි කතා කරන්නේ දේශීය වෙදකමට, ආයුර්වේදයට, ජීවන දර්ශනයටත්, මොක්ෂ සොයා යන ගමනටත් එකසේ වැදගත් වෙන පංච මහා භූත පිළිබඳ සංකල්පය. අද බොහෝ දෙනෙක් හිතනවා පංච මහා භූත කියලා හඳුන්වන්නේ වෙදකමේ කොටසක් කියලා. නමුත් ඉතිහාසයේ හොඳට අපි පිරික්සා බැලුවොත් අපිට පුළුවන් දැක ගන්න මේ සංකල්පය ලෝකෙ මුලින්ම බිහිවුනේ යථා ස්වභාවය අවබෝධ කරගත් ඍෂිතුමන්ලාගේ දැක්මෙන්. ඍෂිවරයෙක් කියන්නේ කවුද? ඍෂිවරයෙක් කියන්නේ රජස් තමස් සායන් නිර්මුක්තා රජස් තමස් ගුණ වලින් අයින් වෙලා ඥාන බලේනේ ඥානය වඩවලා යේසන් ත්‍රිකාල මමලන් ඒ නිසා තුන්කල් දකිනා නුවණක් ඇතිව ජීවත් වුණ පිරිස. එතකොට ඍෂි භාෂිතයේදී අපි දැක ගන්න පුළුවන් මේ පංච මහා භූතවාදය. මේ පංච මහා භූත සංකල්පය, පංච මහා භූතය. මේ පංච මහා භූත කියන වචනය ඔබ අහලා ඇති. සමහරු දැනුවත් ඇති. සමහරු කටපාඩම් ඇති. නමුත් අවබෝධතාවයට ගෙනෙන්න ඕන වචනයක්, අවබෝධතාවයට එන්න ඕන සංකල්පයක් තමයි මේක. පංච කියන්නේ පහයි, භූත කියන්නේ කුමක්ද කියලා අපි කතා කරනවා. පංච මහා භූත පිළිබඳ සංකල්පය බිහි වෙන්නේ අපි කිව්වත් වගේ ඍෂි මුනිවරුන්ගේ දැක්මෙන්. ඍෂි මුනිවරු ගැන කියනකොට කියනවා සත්‍යම් වක්ෂන්ති, සත්‍යක්ම කියන්නේ ඇසිරි. සත්‍යක්ම පවසන්නේ. බොරු නැත්තේ මහතුන් පැවසූ තෙපොළ. බොරු කියන්නේ නෑ මහත්මා මහා ආත්මන් ආත්මය ඊටම ප්‍රතුල ලෙස අන් අය ගැනත් හිතපු අය. මේ ඍෂිතුමන්ලා මේ සංකල්පය ගොඩනගනවා. මේ ගොඩනගන්නේ පුරාණ ඍෂිවරුන්ට තිබුණු ධානා බල සමාපatti වලට සමගදලා. උන්වහන්සේලාට තිබුණේ නෑ අධිබල දුරීක්ෂ. අන්වීක්ෂ තිබුණේ නෑ. නමුත් ඔවුන්ට තිබුණා නිරීක්ෂණය, අත්දැකීම, භාවනාව සහ ස්වභාවධර්ම සමග ජීවත් වීම. මේ ළඟදී හිතබතියක් මගෙන් අහනවා මොකක්ද මේ පොරස්ට් බාත් එක ජපානයේ අය කරනවා. පොරස්ට් බාත් මමත් හිතුවා පොරස්ට් බාත් එක මොකක්ද? කැලේට ගිහිල්ලා ගස්වැල් එක්ක ජලය එක්ක අල්ලන්න නැතුව සම්බන්ධ වෙනවා. බ්‍රීත් එක ගන්නවා. ස්වභාවධර්මයේ සමග ජීවත් වීම තමයි ඍෂිවරු අපිට පෙන්වුවේ. දැන් තියෙන පොරස්ට් බාත් එක ඍෂිවරු එදා අතීතයේ දිනපතාම සිදු කරලා තියෙනවා. ඒකයි උන්වහන්සේලා වනගතව ජීවත් වුනේ. අපි දන්නවා මේ ඍෂිවරු ලෝකෙ දිහා බලනකොට දැක්කව මේකේ ගල් කඳු තියෙනවා. ගල් තියෙනවා, කඳු තියෙනවා. ඒ ගල් කඳු ආදී දිය කරවා හරින්න පුළුවන් සුළු ගංගාවන් ගලා බහිනවා. ඒ ගංගාවන් වියලවා හරින්න පුළුවන් තද උණුසුම් හිරු රැස් වැටෙනවා. ගිනි තියෙන තැන් ලෝකේ තියෙනවා. ඒ ගින්න නිවන්නත් උද්දීපනය කරන්නත් හේතු වූ වෙන සුළඟක් වෙනම හමනවා. මේ සියල්ලම තියෙන්නේ අවකාශයක් තුල කියන එක උන්වහන්සේලා විසින් අවබෝධ කරගත්තා. ඒ අනුව මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම විශ්ලේෂණය කරපුවාම මේ කියන බලයන් පහෙන් එකකට මේ යටත් වෙනවා. මේ ලෝකේ පමණක් නෙවෙයි මේ විශ්වයේ තියෙන මූලික ප්‍රධාන ස්වභාවයන් පහට මේක අයත් වෙනවා. මූලික ප්‍රධාන ස්වභාවයන් පහ තමයි ජලය, ගින්දර, පසක්, සුළඟත්, අවකාශය. ඒක අපි තනියෙන්ම කියන සාකු වචනෙන් ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ. මේව තමයි මේ පහ. එතකොට භූත කියන්නේ මොකක්ද? භූත කියන්නේ
භූත කියන වචනයෙන් අපි අදහස් කරන්නේ පවතින දෙයක්. මේක තියෙනවා. පවතින්න තියෙනවා. උත්පන්න වූ දෙයක්. මේක තමයි භූතය කියන්නේ. ඒ නිසා පංච මහා භූත කියන්නේ ලෝකයේ සියලුම දේ නිර්මාණය වෙලා ඇති මූලික ස්වභාවික ගුණ පහ. ඕනම ද්‍රව්‍යයක්, ඕනම පුද්ගලයෙක්, ඕනම ශාකයක් ඈත තියෙන තාරකාවක් වුණත්, ග්‍රහ වස්තුවක් වුණත් අරගෙන මේ කොටස් පහට වෙන් කරොත්, මනුස්ස ශරීරයක් ගත්තත්, සත්ත්ව ශරීරයක් ගත්තත්, මේ කොටස් පහට ආපෝ, තේජෝ, වායෝ, පඨවි, අවකාශ කියන කොටස් පහ මේ හැදුණු දේ තියෙන කොටස් පහ අපි ගලවලා අයින් කරොත් වෙනම කොටස් පහකට ගොඩ ගැහුවොත් අතන තව ශරීරයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ශුන්‍ය වෙලා යනවා. අර ගොඩවල් පහෙන් එකකට වැටෙනවා. ඒ පහට අයිති නොවන දෙයක් මේ ශරීරයේ, මේ ලෝකේ, මේ විශ්ව ධාතුවේම නැහැ. මෙයයි ඍෂිවරු තෝරාගත්ත සංකල්පය. අර කතා කරමු පඨවි භූතය ගැන. පඨවි කිව්වම සමහරව ගන්න පෘථිවි. පෘථිවිය ගෝලකෘත්ව දුෂ්‍යතේ. පෘථිවිය ගෝලයක් වෙන දකින්නට තිබේ. පෘථිවිය ගැන අපි ගන්නවා. නමුත් පඨවි ධාතුව කියන්නේ පෘථිවියම පස හෝ පමණක් නෙවෙයි. යම් කිසි ද්‍රව්‍යයක ඝන බව, ඝනකම් බව, බර බව, ස්ථාවර බව, දෘಢ බව, දැඩි බව තියෙනවා. මේවට අපි කියනවා මෙන්න මේ ගුණයන් ප්‍රදාන කරගෙන නම් මේ ද්‍රව්‍ය තියෙන්නේ, ඒක පඨවිය. ඒ ප්‍රධාන ගුණය පඨවියයි. එය අපි දකින්න පුළුවන් මේ බාහිර ලෝකෙට පොඩ්ඩක් සිත යොමු කරලා, ඇස යොමු කරලා බලුවොත්. මේ බාහිර ලෝකයේ තියෙන කඳුවල ඝන බව තියෙනවා, දෘಢ බව තියෙනවා, ඇල්ලුවොත් ඇල්ලෙන බව තියෙනවා, ගල් වල තියෙනවා, මේක පස් වල තියෙනවා, ගස් වල කණන් වල තියෙනවා මේ පඨවි තද ගතිය. මනුස්ස සිරුර ගත්තොත් මේ මනුස්ස සිරුර ඇතුලේ අස්ති කියන්නේ පඨවි ධාතුව ප්‍රධාන දෙයක්. එයයි එනිසායි එය ඝනකමට අපට දත් ගත්තොත් දත්වල තියෙන පඨවිය ප්‍රදාන කරගත්ත ධාතු. පඨවිය තමයි මේ ප්‍රධාන සංගතිය. නියපොතු ගත්තොත් ඒ පඨවිය තමයි ප්‍රධාන. මාංශයේ පඨවිය තියෙන. අපි තේරුම් ගන්න ඕන ඒ තැන් අණුව වැටෙන පඨවිය ශක්තියෙන් හීන වෙනවා, තුහින වෙනවා. අස්තිය තියෙන ඝනකම් පඨවි භූතයක්. නේත්‍රේ නෙත උඩ ඇතුලේ මේ කළු ඉන්ද්‍රියාව වසාගෙන ඊතා සියුම් පඨවි පටලයක් තියෙනවා. සියුම් පඨවිය සහ ඝනකම් පඨවිය, මධ්‍යස්ථ පඨවිය යන්නේ පඨවිය අපිට බෙදා ගන්න පුළුවන්. එතකොට මේ විශ්වයේ පඨවිය තියනවාද? මේ විශ්වයේ පඨවිය අපිට දකින්න පුළුවන් ඈත තියෙන ග්‍රහ ලෝකයක. ග්‍රහ ලෝකයක තියෙන පඨවිය අපිට ඒක දකින්න පුළුවන්. උල්කාපාතයක තියෙන පඨවියක්. මේ තාරකා ද්‍රව්‍ය වල තියෙන පඨවියක්. මේ සියලු කතා කරපු දේ තවත් ඝන වූද, බර වූද, අතට ඇල්ලෙන්න අසුළු වූද. මේ ගුණයන් ප්‍රදාන කරගත්ත දෙයක් තියෙනවා නම් ඒවා පඨවි ගුණය සහිත පඨවි භූතය ප්‍රදාන කරගත්ත ද්‍රව්‍ය විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යනවා ආපෝ භූතය ගැන. ආපෝ භූතය. ආපෝ භූතය ගත්තාම අපි ගොඩක් අය හිතනවා මේ ජලය තමයි ආපෝ කියන්නේ. ජලය පමණක්ම නොවේ. ජලය පමණක්ම නොවේ. යම් කිසි ද්‍රව්‍යයක තෙතමනය වැඩිද, ඒ සංයෝජනය වෙනවාද, තව එකක් එක්ක මිශ්‍ර වෙනවාද, එහෙම නැත්නම් එකට බැඳ තබා ගැනීමක් කරනවාද? අපි මොකක් හරි තව ද්‍රව්‍ය දෙකක් එකට අලවන්න ගම් එකක්, දියරයක් පාවිච්චි කරනවා. මේ කළු ගලක් කුඩා අංශු එකට ස්පටිකව බැඳිලා තියෙන මේ තියෙන යම් කිසි දියර ස්වභාවය නිසා.
එයයි රත් කරපුවාම දියර ස්වභාවය ඉවත් වෙනවා අර කළු ගල විසිරීලා යනවා. ඕනෑම ද්‍රව්‍යයක් බැඳිලා තියාගන්න එකට ගොනු කරලා තියාගන්න මේ ආපෝ ගතිය අවශ්‍ය වෙනවා. ඒ නිසායි තෙතමනය තියෙනවා නම් සංයෝජනය වෙනවා නම් මිශ්‍ර වෙනවා නම් බැඳලා තියාගන්නවා නම් අන්න ඒ ගුණයන් පෙන්වන යම්කිසි ද්‍රව්‍යයක් තිබේද එය අපි දකිනවා ආපෝ භූතය විදියට. මේ තියෙන්නේ ආපෝ භූතය තමයි ප්‍රදාන කරගෙන තියෙන්නේ. බාහිර ලෝකයේ දිහා බලුවොත් අපිට මේ ආපෝ භූතය ප්‍රදාන කරන තියෙන තැනක් තමයි මහා සමුද්‍රය. මුහුදු. ඒ වගේම වර්ෂාව ආපෝ භූතය තමයි මේ ප්‍රදාන සංගීතය. ඒ වගේම ගංගාවන් ගලාගෙන යනවා මේ යන්නේ ආපෝ භූතය ප්‍රදාන කරගෙන. ශරීරය ගත්තොත් අපිට මේ වෙදකමේදී ඕන වෙන්නේ ශරීරය සම්බන්ධයෙන්. ශරීරය ගත්තොත් ශරීරයේ තියෙන රුධිරය ආපෝ භූතය ප්‍රදාන කරගෙන තියෙනවා. කෙල ආපෝ භූතය ප්‍රදාන කරගෙන තියෙනවා. සොටු දියර සෙම් සර්වාදිය ආපෝ භූතය ප්‍රදාන කරගෙන තියෙනවා. මුත්‍රා ආපෝ භූතය ප්‍රදාන කරගෙන තියෙනවා. දහඩිය ආපෝ භූතය ප්‍රදාන කරගෙන තියෙනවා. මේට අමතරව ඔබට විශ්ලේෂණය කරගන්න පුළුවන් මේ ද්‍රවතාව වැඩි ගුණයන් තියෙන සියලුම දේවල් ආපෝ භූතය ප්‍රදාන කරගෙන තියෙනවා. අපි දැක්කා දැන් කතා කරනවා අපි මෙතනින් නතර වෙලා විශ්වය ගැන. ඈතට විශ්වය ඉමක් ගොඩක් නොපෙනෙන විශ්වය. අද නවීන විද්‍යාවේ විද්‍යාඥයන් පවසනවා මේ ජලය පෘථුවියේ පමණක් නොවේ වෙනත් ග්‍රහලෝකවල ඈත ස්තරයන් වල ජලය පවතින බවට හෝඩුවා තියෙනවා. ජලය පවතින බවට උන් සපත කරනවා. ජලයේ එකට කැටිවිලා නොතිබුණා වෙන්න පුළුවන්. ඒ නිසායි අපි කියන්නේ ඒක භූත තත්වයෙන් තියෙනවා. පවතිනවා පියවැසට පෙනෙන්නේ නැහැ පවතිනවා. භූත විද්‍යාවේදී ප්‍රදාන කරන කරුණක් මේක. භූතනම් විද්‍යානම් විද්‍යාව කියන්නේ යථාර්ථය දැකීමයි. විනිවිද දැකීමයි. විද්‍යා දදාති විනය. විද්‍යාව නිසා විනය ඇති වෙනවා. ඩිසිප්ලින් එක ඇති වෙනවා. ඇයි මේක දකින්න මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් භූත විද්‍යාව කියන්නේ ගොඩාක් අය පටලවාගෙන තියෙන පැත්තක්. ප්‍රධාන වශයෙන් ගමු වෙන්නේ මේ ඊතාසියුම් සංඝටක ටික අවබෝධතා ඥාණයට ගියේ නැහැ. වෙනත් සංකල්ප පලිත විල්බෙර ගැසීම් නැටීම් ගැයීම් ආදී නූල් බැඳීම් ආදී තමයි ඕන් හිතන්නේ. නමුත් මේක තමයි පරිසංකල්පනය. මේ අනුව දැනගන්න පුළුවන් වුණොත් මේ රෝගියාගේ මොන ගුණයද වැඩි මොන භූතයේද වැඩි මොන භූතයේද අඩු කියන එක රෝග නිශ්චයකට යන්නත් ලේසි. දැන් විද්‍යාඥයෝ පවසනවානේ මේ ලෝකේ විතරක් නෙමෙයි විශ්වෙත් සමහර තැන්වල මේ ආපෝ භූතය පවතිනවා කියලා. ඕන් කියන්නේ ජලයේ පවතිනවා ඩයෆ්‍රාම්ස් මේ ගාන වලින් පවතිනවා. ඒ නිසා මේ විශ්වය පුරා මේ පැතිරී තියෙන බව අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසාම අපි කියනවා ආපෝ ගුණයද විශ්වීය ගුණයකි. විශ්වයේම තියෙන ගුණයක්. විශ්වයේ පැතිරිලා තියෙන. අපි ළඟට කතා කරන්න පුළුවන් අපිට තේජෝ කියන්නේ උණුසුම ගින්න උණුසුම් ස්වභාවය. තේජෝ භූතය කියන්නේ ගින්න පමණක්ම නොවේ. ගින්න විතරක්ම නොවේ. උෂ්ණත්වය තේජෝ භූතය. යමක් පරිවර්තනය වෙන්නේ තේජෝ භූතයෙන්. ඒ කෙසේද සිදු වෙන්නේ? ඔබ ආහාර ගන්නවා. ආහාරය පරිවර්තනය වෙනවා රස ධාතුවට. රස ධාතුව පරිවර්තනය වෙනවා රක්තයට. රක්තය මාංශයට. මාංශය මේදයට. මේදය අස්ථියට. අස්ථිය අස්ථි මජ්ජාවට. ඇටමෙදුලට. අස්ථි මජ්ජාව ශුක්‍රයට ස්ත්‍රීන්ගේ සප්පාර්ථවයට සම්බන්ධ වෙමින් පරිවර්තනයක් සිද්ධ වෙනවා. මේ පරිවර්තනය සිද්ධ වෙන්නේ ආපෝ ගුණයෙන් නොවේ. මේ පරිවර්තනය සිද්ධ වෙන්නේ තේජෝ ගුණ බලයෙන්, උෂ්ණත්වයේ බලයෙන්. පරිණාමය මේ වචන අවුරුදු ගණනකට කලින් මේ ඍචුවරු කෙසේ දැනගත්තාද කියන ගැටලුව තියෙනවා. මේ අර්ථසාරයන වචනය වෙනස් වෙන්න පුළුවන් අර්ථසාරය එකයි. පරිණාමයක් සිදු වෙන්නේ තේජෝ භූත බලයෙන්.
එතකොට අපි බැලුවොත් මේ බාහිර ලෝකයේ කොහෙද තේජෝ භූතේ වැඩිපුර තියෙන්නේ? හිරුගේ තියෙනවා තේජෝ භූතය. හිරු ගිනිගෙන දැවෙන හිරු තේජෝ භූතය. ගින්දරේ තියෙන තේජෝ භූතය. නවීන ලෝකයේ විදුලි ශක්තියේ තියෙන තේජෝ භූතය. ඔබ විදුලි පානක් දැල්ුවාම ඉස්සරටන් ඒ දඟර තියෙන එක තිබුණේ. ඒ දඟර ගිනිගෙන දැවෙනවා. ඒ නිසා ආලෝකය නිපද වෙනවා. ගින්නක් සමග ආලෝකයක් එනවා. ගින්න තේජෝ භූතය. මේ ශරීරයේ අපි කතා කරලා විදිහටම ජීර්ණ පද්ධතිය සිදු වෙන්නේ මේ තේජෝ භූතයේ බලය. දෘෂ්ටිය ගින්නක් නැත්නම් ආලෝකය පවතී. ආලෝකය නැත්නම් පෙනීම පවතී. ආලෝකය නැත්නම් ඝන අදුකේ පෙනෙන්නේ නැහැ. ගින්නක් තියෙන ආලෝචක පිට කියන කොටස අපි ඉදිරියේදී කතා කරනවා. ප්‍රායෝගිකව පුහුණු වෙනවා. දෘෂ්ටිය ඇති කරනවා. පෙනීම ඇති කරන්නේ මේ තේජෝ භූත බලය. ඒ වගේම වර්ණයන් ඇති කරන්නේ මේ තේජෝ භූතවල බලය. අපිට විශ්වය ගත්තොත් මේ විශ්වයේ තියෙනවා සෑම තාරකාවක්ම ඈත ගිනිගෙන දැවෙනවා. ආකාශ වස්තු නෙමෙයි තාරකාව. තාරකා ආලෝකයේ විහිදෙමින් ඇකිලෙමින් දැවෙනවා කියන්නේ ඒවා තේජෝ භූතය ප්‍රදාන කරගෙන පවතිනවා. මේ හිරු නැත්තම් මේ පෘථුවියේ ජීවය තියෙන්නේ නැහැ. මේ සැක්වලේ මේ හිරු නැතිනම් මේ පෘථුවියේ ජීවයක් තියෙන්න විදියක්. ඊළඟට අපි කතා කරමු වායු භූතය. වායු භූතය කියන්නේ උදෙක් මේ වාතයම පමණක් නෙවෙයි. සුළඟ පමණක්ම නොවේ. යම් කිසි දෙයක් චලනය වෙනවද? ඒ භූත ගුණය එහෙමයි. වායු භූත ගුණය එහෙමයි. චලනය කරන්න පුළුවන්. ගමන් කරන්න පුළුවන්. ප්‍රවාහණය සිදු වෙන්න පුළුවන්. දේවල් තියෙනවා. මේ ගුණයන් තමයි අපි වායු ගුණය ප්‍රදාන කරලා දෙන්නේ. මේ බාහිර ලෝකයේ ගත්තොත් මේ සුළඟ ටොනේඩෝ තෙනවනේ. කුණාට. ඒ වගේම වායු ධාරා. ශරීරය ගත්තොත් හුස්ම ගන්න මොකෙන්ද? වායුවේ බලය. මාවට කතා කරන්නේ මේ වායුවේ බලය. ස්නායුවක සංවේදතාව දැනෙන්නේ වායුවේ බලය. රුධිරය සංසරණය වෙන්නේ වායුවේ බලයෙන්. කෙසේද මහ ඍෂිවරු අවුරුදු 5000කට පමණ පෙර රුධිර සංසරණ පද්ධතිය ගැන මෙසේ පැහැදිලි කරන්නේ. කොතරම් වූ දැනුමක් අන්වේක්ෂ නැතුව වායුවේ බලයසේ විශ්වය දිහා බැලුවොත් මේ විශ්වයේ අපි දන්නවා ග්‍රහ ලෝකයන් ගමන් කරනවා. එකතන තියෙන්නේ චුම්බක ශ්‍රේෂ්ඨයන් වල චලනයන් සිද්ධ වෙනවා. එකතන තියෙන්නේ ශක්තියින් ප්‍රවාහ වෙනවා. එකතන තියෙන්නේ ගමනක් යෙදෙනවා. ගමනේ ස්වභාවය වායුවේ ස්වභාවයයි. වායු භූතයත් වායු ගුණය ලෙස අපි හඳුනාගත්ත කොටත් බැලුවම වායු භූතයත් ලෝකේ විශ්ව පුරා පවතින දෙයක්. අපි අවසාන වශයෙන් කතා කරන අවකාශ භූතය. මේ ඊටාම ගැඹුරු සංකල්පයක්. බෞද්ධ දර්ශනයේ අවකාශ භූතය ඉවත් කරනවා. ඒ සඳහා ගැඹුරින් සිතා බැලුවම විටක අවකාශය ආලෝකයෙන් පිරී පවතින නිසා, විටක අඳුරෙන් පිරී පවතින නිසා, යමකින් පිරී පවතින විට ඒ හිස් නොවන නිසා අවකාශයක් ලෙස ගන්නෙ නැහැ. නමුත් වෙදකමේදී මෙය ගැනෙනවා. කෘෂි භාෂාවේදී අවකාශය ගන්නවා වස්තුන් දෙකක් මැද තියෙන අන්තරය. මගේ උඩුතොලේ සිට යටතොල දක්වා මැද ඇත්තේ අවකාශය. ආමාශය අවකාශයට කියන තව නමක් තමයි ආශවය. ආමාශය වෙනවා. ගර්භාශවය ඇතුළ හිස් ගර්භාශය වෙනවා. මල ආශ්‍රය වෙනවා. පුප්පුසාසවය එනහෙල්ල. පුප්පුසාසවය වෙන්නේ ආශවය කියලා ගන්නවා. ආකාශ ආශව ලෙස ගන්නවා. අවකාශය කියන්නේ ඉඩ.
ඒ ඉඩ ගොඩක් වෙන්න පුළුවන් ඈට නොපෙනෙන තරම් කුඩා ඉඩක් වෙන්න පුළුවන්. බාහිර ලෝකයේ ගත්තොත් අපිට මේ මුළු අහසම අවකාශයක්. අවකාශයන් ගොඩාක් දැක ගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේ ඉතා ගැඹුරු දෙයක්. මුඛ කුහරය, නාසය, කන්, අන්ත්‍ර මේව ඇතුලේ අවකාශයන් තියෙනවා. මේ විශ්වයේ තියෙන ග්‍රහ ලෝක, තාරකා, මන්දාකිනි මේ සියලු දේවල් පවතින්නේ මේ අවකාශය තුලයි. අපි ඉන්න ලෝකය අවකාශයක පවතින. ඉතින් මේ ඍෂිවරුන් තේරුම් ගත්තා මිනිසා විශ්වයෙන් වෙන් වූ නොවේ. ඒ නිසායි උන්වහන්සේලා කිව්වේ යත්පිණ්ඩේ තත් බ්‍රහ්මණ්ඩේ. යත්පිණ්ඩේ යමක් ඇතුලේ තිබේද තත් එය බ්‍රහ්මණ්ඩේ ඒ විශ්වය තුලද ඇත. මේ සංකල්පය බිහි වුණා මතක තියාගන්න. යත්පිණ්ඩේ තත් බ්‍රහ්මණ්ඩේ. මේ සංකල්පයන් පසු කාලේ වෙදකමට එකතු වුණා. වෛද්‍යවරු මෙසේ සිතුවා. විශ්වයේ පංචමහා භූත වලින් සැදී ඇතනම් විශ්වයේම ජීවත් වෙන අපේ මිනිස් ශරීරත් එසේ විය යුතුයි. එවිට උන් නිරීක්ෂණය කරගත්තා වියලි බව වැඩි වෙනවා ඒක රෝගයක්. උණුසුම වැඩි වෙනවා සිරුරේ ඒක රෝගයක්. තෙතමනය වැඩි වෙනවා ඒකත් රෝගයක්. මේ අඩු වැඩි වීම ආදී රෝග සංවද සම්බන්ධතාවයක් ඍජුව තියෙන බව දුටුවා. එනිසා උන් වාත පිත්ත සෙම කියන ත්‍රිදෝෂවාදී සංකල්පයක් ගොඩනගනවා. මේ ත්‍රිදෝෂ සංකල්පය වර්ධනය වෙනවා. පංචමහා භූතයන් වල තියෙන දෝෂ පහ. භූත පහ දෝෂයන් තුනක් විදියට ගන්නවා. කෙසේද? ආකාශයේ වායුව සැරිසරනවා. ඒ නිසා ආකාශය සහ වායු කියන භූත දෙක එකට අරගෙන වායු කියලා හඳුන්වනවා. තේජෝ ගතිය තේජෝමයි පිතත් සමග සම්බන්ධ වෙනවා. පිත කියලා එය හඳුන්වනවා. පඨවිය අපි කතා කරලා පඨවිය සහ ආපෝ ද්‍රවතාවය තෙතමනය සහ ඝනතාවය එකට එකතු වීමෙන් ශ්ලේෂ්ම හැදෙනවා. ශ්ලේෂ්මේවත් කප කියලා හඳුනාගත්තා. ඒ අනුව වාත පිත කප වාත පිත සෙම කියන ත්‍රිදෝෂත්‍රය දෝෂත්‍රය කියලා මේකට කියනවා. ඒ ත්‍රිදෝෂය කියලා කියනවා. මෙය නිර්මාණය වෙනවා පංචමහා භූතයන් ප්‍රදාන කොටගෙන. මේ තමයි දේශීය වෙදකමේ ආයුර්වේදයේ ස්ව වෙදකම කියන වචනය වේදය සමග යන වචනය සම්බන්ධ වෙන සෑම ශාස්ත්‍රයකම මූලික ජෛව දර්ශනය වෙන්නේ. අපේ මේ පැරණි ඍෂිවරුන් මේ පංචමහා භූත සංකල්පය ඉදිරිපත් කරේ රසායන විද්‍යාවක් හෝ භෞතික විද්‍යාවක් ලෙස නෙවෙයි. උන්වහන්සේලා උත්සාහ කළේ මිනිසාව අවබෝධ කර ගැනීමට, ස්වභාව ධර්මය අවබෝධ කර ගැනීමට, විශ්වය අවබෝධ කර ගැනීමට. එනිසා පංචමහා භූත මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ මිනිසා කියන්නේ කුඩා විශ්වයක් බව පැහැදිලි කරන මහා දාර්ශනික සංකල්පයක් බව. පංචමහා භූත පිළිබඳ කතිකාව නිමියේ සර්ව සුභ සිද්ධ වේවා.